ඔයාලත් තාම මෙන්න මේ වගේ කාඩ්බෝඩ් බිස්නස් කාඩ් පාවිච්චි කරන්න. ඉතින් අද මං කියන්න යන්නේ මේකට හොඳ සොලියුෂන් එක. ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හැටියට මට නිතරම කොන්ෆරන්සස්, වර්ක්ෂොප්ස් සහ මීටින්ග්ස් වගේ දේවල් වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී මට අලුත් කට්ටිය මුණ ගැහෙනවා. එතකොට මේ අලුත් කට්ටිය මුණ ගැහුණට පස්සේ ඒගොල්ලෝ පස්සේ කන්ටැක්ට් කරගන්න මොකක් හරි කොලැබොරේෂන් එකකට රිසර්ච් වැඩකට හරි කොලැබොරේට් කරන්න ඕන වුණාම ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න මම දෙන්නේ බිස්නස් කාඩ් එකක්. ගොඩක් අය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් බිස්නස් කාඩ් එකක්. ඉතින් ඔයාලට කොහේ හරි යනවා නම් මේ වගේ අඩු ගානේ 50ක්වත් අරන් යන්න වෙනවා. මොකද ලොකු තැන් වලට යන්නේ. මම අද කියන්නේ ඔයාලට මේකට හොඳ සොලියුෂන් එකක්. ඉතින් මේක තමයි මගේ අලුත් බිස්නස් කාඩ් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි මට මේකෙන් ඕනේ එකයි. මට ඕන තැනක ගිහිල්ලා මිනිස්සු කීයක් එක්ක කතා කරලා අඳුර ගන්න ඕන වුණා මට ඕන වෙන්නේ මෙන්න මේ එක බිස්නස් කාඩ් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ NFC chip එකක් තියෙනවා. ඉතින් NFC කියන එක ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් NFC chip එකකින් වෙන්නේ ඔයාගේ අවශ්‍ය links, contact information, ඔයාගේ locations නැත්නම් website ඕනම එකක් මේකේ store කරලා තියාගන්න පුළුවන්. ඉතින් මම conference එකකට ගියපුවම මම කරන්නේ මේ ඒගොල්ලන්ගේ phone එක කියලා හිතමුකෝ. phone එකට මේ NFC තියෙන මගේ බිස්නස් කාඩ් එක ටැප් කරපුවහම මගේ ප්‍රොෆයිල් එක මෙයාලගේ ෆෝන් එකට එනවා. මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මගේ contact information save කරගන්න, නැත්නම් මගේ social media, LinkedIn වගේ දේවල් බලන්න, මගේ GitHub එක නැත්නම් website එක, මගේ university එක නැත්නම් affiliations වගේ තියෙන දේවල්, තව මම කරපු videos වගේ දේවල් බලන්නත් මේගොල්ලන්ට එකම තැනකින් හම්බෙනවා. ඔයාලත් මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් තාම පාවිච්චි කරලා නැත්නම් ඔයාලත් මේ NFC බිස්නස් කාඩ් එකක් හදාගන්න. ඔයාලගේ ඇකඩමික් ලයිෆ් එක ගොඩක් ලේසි වෙයි අලුත් අයත් එක්ක ගනුදෙනු කරද්දී.